ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ 2026 වර්ෂය සඳහා බඳවා ගැනීම කරන ගුරු පුරප්පාඩු සම්බන්ධව. ඉතින් පාසල් කිහිපයකින්ම ගුරු පුරප්පාඩු සඳහා 2026 අප්‍රේල් මාසයට බඳවා ගැනීම කරනවා කියලා මෙන්න මේ වගේ නෝටිස් කරලා තිබුණා. මෙතෙන්ද ඔයාලා මතක තියාගන්න ඕන හරි විදිහට මේ වේකන්සි වලට ඇප්ලයි කරන්න. පළවෙනියට ඔයාලා බලන්න ඕන ඒ අදාළ ටීචින් වේකන්සි එක පළ කරලා තියෙන වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක බලලා ඒ අදාළ ස්කූල්ස් තියෙන්නේ කොහෙද කියලා බැලුවට පස්සේ ඔයාලට පුළුවන් ඒ ක්වොලිෆිකේෂන් ඔයාලට තියෙනවා නම් CV එකක් හදාගන්න. CV එකේ සුදුසුකම් වලට අමතරව ඔයාලගේ ටීචින් ස්කිල්ස් කොහොමද කියලාත් එයාලා පරීක්ෂා කරලා බලනවා. ඔයාලට ඒ ක්වොලිෆිකේෂන් වගේම ටීචින් ස්කිල්ස් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මේ කියන ස්කූල් වලට අදම ඇප්ලයි කරන්න. පළවෙනි ස්කූල් එක තමයි කැන්ඩි ඉන්ටර්නැෂනල් ස්කූල්. එයාලා බලන්නේ IT ටීචර් කෙනෙක් අප්‍රේල් මාසය සඳහා බඳවා ගැනීම කරන්න. එයාලා ක්වොලිෆිකේෂන් විදිහට දාලා තියෙන්නේ IT සම්බන්ධ ඩිග්‍රී එකක් හෝ ඒ සම්බන්ධ හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. දෙවෙනි ස්කූල් එක ලයිසූම් ඉන්ටර්නැෂනල් ස්කූල් අනුරාධපුර. එයාලා බලන්නේ ප්‍රයිමරි ටීචර් කෙනෙක්. උපරිම සුදුසුකම් විදිහට එයාලා බලනවා ප්‍රයිමරි එඩියුකේෂන් සම්බන්ධව ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කරලා තියෙනවද කියලා. මේ වේකන්සි එකත් ඒ ස්කූල් එකෙන්මයි. පොසිෂන් එක හෙඩ් ඔෆ් ස්කූල්. ක්වොලිෆිකේෂන් විදිහට බලන්නේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් ඩිග්‍රී එකක් හරි මාස්ටර් ඩිග්‍රී එකක් හරි. ඒ වගේම තමයි 8 years experience තියෙන්න ඕන රිලවන්ට් ෆීල්ඩ් එකේ. මේ ටීචින් වේකන්සි තියෙන්නේ කැන්ඩි ශක්ති කියලා ඉන්ස්ටිටියුට් එකකින් තමයි ජොබ් එක දාලා තියෙන්නේ. පොසිෂන් එක ප්‍රී ස්කූල් ටීචර්. ක්වොලිෆිකේෂන් විදිහට බලනවා රිලවන්ට් ෆීල්ඩ් එකේ ඩිග්‍රී එකක් හරි එහෙම නැත්නම් ඩිප්ලෝමා. මේ වේකන්සි එක හිල්බර්න් ඉන්ටර්නැෂනල් කොලෙජ් දඹුල්ල. එයාලා බලන්නේ ICT ටීචර් කෙනෙක්. ක්වොලිෆිකේෂන්ස් විදිහට බලනවා ICT සම්බන්ධ ඩිග්‍රී එකක් හෝ හයර් නැෂනල් ඩිප්ලෝමා එකක්. මේකත් දවස් 14කට කලින් නොටිෆයි කරපු ටීචින් වේකන්සි එකක් ප්‍රී ස්කූල් ඉංග්‍රීසි මීඩියම්. ස්කූල් එක තමයි කන්තලේ කී ඉන්ටර්නැෂනල් ස්කූල්. ඒ සම්බන්ධ ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕන. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති නම් ඔයාලට පුළුවන් ඒ ස්කූල් නේම් එක සර්ච් කරලා ඒ අදාළ වෙබ්සයිට් වලට යන්න. ඒ වගේම තමයි ඒ ස්කූල් වලට අදාළව Facebook page හරහා එයාලගේ email address, contact numbers ඔයාලට ගන්න පුළුවන්. LinkedIn app එක හරහාත් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔයාලට ලබා ගන්න පුළුවන්.